බුද්ධත්වයේ සැබෑ අසිරිය සොයා යන ගවේෂණාත්මක සදහම් චාරිකාව දඹදිව චාරිකා. සම්බුදුරදුන් අවසන් වතාවට ගිමන් හැරි ස්ථානයේ යයි සැලකෙන උතුම් පුණ්‍ය භූමිය සීකිරීම උදෙසා සාදන ලද බුද්ධ ප්‍රතිමාව සහිත මාතා කුවර හෙවත් මාතා කුංචර විහාරය මෙසේ දිස්වේ. මාතා කුංචර විහාරයේ දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුක්ත වන අතර බුදුරදුන් මහා පරිනිර්වාණයට පෙර අසනීපව වැඩ සිටි අයුරු මෙම ප්‍රතිමා වහන්සේ තුලින් නිරූපණය වේ. මාතා කුවර විහාරය සමීපයේ සිට සම්බුදුරදුන්ගේ මහා පරිනිර්වාණය අනුස්මරණය කිරීම උදෙසා ඉදිකරන ලද පරිනිර්වාණ විහාර මන්දිරය දර්ශනය වන අයුරුයි ඔබ මේ දකින්නේ. සම්බුදුරදුන්ගේ මහා පරිනිර්වාණය සිදු වූ පුණ්‍ය භූමියේ ඉදි වී ඇති පරිනිර්වාණ විහාර මන්දිරයත් නිබ්බාන චෛත්‍යයත් මෙලෙසින් දර්ශනය වේ. සදහවත් කුලපුත්‍රයෙකු විසින් දැක වැඳ පුදා පහන් සංවේගය ඇති කරගත යුතු සතර ස්ථානයන්ගෙන් අතිශය සංවේගජනක ස්ථානය වන්නේද මෙයයි. බුදුනේ සම්බුදුරදුන් මහා පරිනිර්වාණයට පත් වූ අයුරු නිරූපණය වනසේ නිර්මාණය කරන ලද පරිනිර්වාණ ප්‍රතිමාව මෙසේ දර්ශනය වේ. බොහෝ දුරක් පාගමනින් වැඩම කළ බැවින් සම්බුදු සිරිපතුල් අපමණ විඩාවට පත් වී ඉදිමී ගිය ආකාරයටත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත වන ආකාරයටත් ඊටාම සංවේදී වූ බුද්ධ ප්‍රතිමාවක් ලෙස මෙම පරිනිර්වාණ මංචක බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර ඇත. මෙම බුද්ධ ප්‍රතිමාව වන්දනාමාන කළ පසු ඔබේ නෙතටත් කඳුළු බිඳු එක් වේවි. එය මෙම පරිනිර්වාණ මංචක බුද්ධ ප්‍රතිමාව සතු වූ සුවිශේෂී ලක්ෂණයයි. යානනේ ඔබ බොමැඩ සිටියත් නිසංසලේ ඔබ සෙවනල් දුසිරිත් දැඩිවේ නිරන්තරේ සම්බුදුරදුන්ගේ පරිනිර්වාණය හේතුවෙන් ආනන්ද හිමියන් ශෝකයට පත්වන අයුරු, සුභද්‍ර භික්ෂුව භාවනා වඩන අයුරු, දබ්බමල්ලිකා බිසව හඬා වැටෙන අයුරු නිරූපණය කිරීම උදෙසා පරිනිර්වාණ මංචක ප්‍රතිමාවට පහළින් නෙලා ඇති රූප තිත්වයි මෙලෙස දිස්සූයේ. වැඩම කරන් මිනිසත් කම ගැන බන පදයෙන් මෝහය දුරලන් ඔබ දුටු නිර්මල දැහැමියතිත අදමෙතු ජන
බුදු සිරිතේ සඳහන් වන පරිදි සම්බුදු රදුන්ගේ මහා පරිනිර්වාණය සත්‍ය ලෙසම සිදු වූ ස්ථානයයි මේ ඔබ දකින්නේ. එදවස මහා කාරුණික තථාගතයන්න් වහන්සේගේ පරිනිර්වාණය උදෙසා ආනන්ද හිමියන් විසින් දෙපට සිවුර සතර පටක් කරවා සල්ගස් දෙකක් අතර පැන වූ ආසනයේ පිහිටියේ මෙම ස්ථානයේය.